ආයුබෝවන්. මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවා පවුල් දෙකකට ජීවත් වෙන්න පුළුවන් විදිහේ තනි නිවසක්. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මම මේ මොකද්ද කියන්නේ කියලා. මම පැහැදිලි කරන්නම්. මම අද කතා කරන්න ඔයගොල්ලන්ට අරගෙන ආවේ මේ නිවස මහා දෙකකින් යුක්ත නිවසක්. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක තියෙනවා, ෆස්ට් ෆ්ලෝර් එක තියෙනවා. ඊට පස්සේ ඒක උඩින් රූෆ් টොප් එක තියෙනවා. වහලක් නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ රූෆ් টොප් එකක්. මේ නිවස පවුල් දෙකකට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට. ඒ කියන්නේ මගේ සේවාදායකයාගේ විශේෂ ඉල්ලීමක් තිබ්බා. ඒක තමයි ඔහුට අවශ්‍ය වුණා ඔහුට ඉන්නේ කුඩා පවුලක්. එතකොට ඔහුගේ පවුලේ ඇයට යටටට්ටුව පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක ඔහුගේ පවුලට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ ෆස්ට් ෆ්ලෝර් එක රෙන්ට් අවුට් කරන්න. ඒ කියන්නේ තව කාට හරි රෙන්ට් එකට දෙන්න වගේ දෙයකට. එතකොට අන්න ඒ අවශ්‍යතාවය තමයි මේ නිවස හදනකොට අපිට තිබුණේ. ඔහුගේ ඒ අවශ්‍යතාවයන් වලට ගැලපෙන්න තමයි අපි මේ නිවස නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිවසත් එක්ක අපි කතා කරලා බලමු කොහොමද අපි ඔහු කියන මේ දේ, ඒ කියන්නේ ඔහුට ව්‍යාපාරයක් වශයෙන් යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඔවුන්ගේ පෞද්ගලිකත්වයන් ආරක්ෂා කරගෙන මේ නිවස නිර්මාණය කරගෙන තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේ නිවස වෙනුවෙන් නිර්මාණය කරපු සරල ත්‍රිමාන සජීවීකරණ රූපත් දැන් ඕගොල්ලන්ට මම තිරේ පෙන්නනවා. ඒ දේවල් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි දැන් මම වැඩි දුර කතා කරන්නේ නැතුව මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ නිවසේ ෆ්ලෝර් ප්ලෑන් එක. මේ නිවසේ ෆ්ලෝර් ප්ලෑන් එකත් එක්ක අපි කතා කරලා බලමු මොකද්ද මේ නිවසේ අපි කරලා තියෙන විශේෂ දේ කියලා. මගේ සේවාදායකයාගේ රික්වයර්මන්ට් එක අවශ්‍යතාවයන් උනේ ඔහුට අවශ්‍ය උනේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට කාමර දෙකක්, සාලේ, ඊට පස්සේ කැම කන්න ඔහුගේ ඩයිනින් ඒරියා එක, ඒ වගේම ඔහුට අවශ්‍ය උනේ පැන්ට්‍රි ඒරියා එකක්. ඔන්න ඔය දේවල් තමයි ඔහුගේ රික්වයර්මන්ට් එක ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. ඊට පස්සේ ඔහුගේ ෆස්ට් ෆ්ලෝර් එකට. ෆස්ට් ෆ්ලෝර් එකටත් ඔහුට අවශ්‍ය උනේ කාමර දෙකක් එක්ක ලිවිං ඩයිනින්, ඊට පස්සේ පැන්ට්‍රි ඒරියා. ඔය දේවල් තමයි ඔහුගේ රික්වයර්මන්ට් එක උනේ. අපි මේ අවශ්‍යතාවයන් ටික සපුර ගන්න ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක 1050ක්, ඒ වගේම ෆස්ට් ෆ්ලෝර් එක 1050ක් වගේ ඒරියා එකක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි මගේ සේවාදායකයා තවත් ඉල්ලපු දෙයක් තමයි ඔහුට අවශ්‍ය වුණා ඔහුගේ පර්චස් 10ක් 15ත් අතර ප්‍රමාණයක ඉඩමක් තමයි තියෙන්නේ. එතකොට ඔහුට අවශ්‍ය වුණා මෙම නිවස නිර්මාණය කරගන්න වටේම යන්න පුළුවන් වෙන විදිහට. එතකොට අපි ඉදිරිපසින් අඩි 16ක් වගේ ඉඩක් ඉතුරු කරලා තියෙනවා. ඒ වගේම පිටිපසින් අඩි 10ක ඉඩක් ඉතුරු කරලා තියෙනවා. ඒ වගේම දෙපැත්තෙනොත් යම්කිසි ප්‍රමාණයන්ගෙන් ඉඩ ඉතුරු කරලා තමයි මේ නිවස නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ නිවසේදී ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් සරල ආකෘතියකට තමයි මේ නිවස නිර්මාණය කරලා තියෙන්නේ. බොක්ටයිට් නිවසක්. ඒ වගේම ගොඩක් අපි විශේෂ දේවල් පාවිච්චි කරලා කොටස් එළියට එන විදිහට එහෙම කරන්නේ නැතුව ලේසියෙන් නිර්මාණය කරගන්න පුළුවන් වෙන විදිහේ නිවසක් තමයි අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට මේ නිවසේ ෆ්ලෝර් ප්ලෑන් එක පෙන්නනවා. ෆ්ලෝර් ප්ලෑන් එකත් එක්ක බලලා අපි කතා කරමු මොකක්ද අපි කරලා තියෙන විශේෂත්වය කියලා. මුලින්ම මම කලින් කිව්වා වගේ මේ නිවසේ තියෙනවා කාමර දෙකක්. එක කාමරයක් අඩි 10ක් පළල, අඩි 13ක් දිග. ඒ කාමරයට බාත්රූම් එකක් ඇටච් කරලා තියෙනවා. ඒ වගේම අනිත් කාමරේ තරමක් විශාල කාමරයක්. ඒ කාමරේ අඩි 17ක් දිග, අඩි 12ක් පළල වගේ කාමරයක් තමයි උඩ තියෙන්නේ. කොමන් බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ලිවිං ඒරියා එක තියෙනවා, ඩයිනින් ඒරියා එක තියෙනවා. ඒ වගේම පැන්ට්‍රි ඒරියා එකක් තියෙනවා පොඩි. මේ දේවල් ටික තමයි ෆස්ට් ෆ්ලෝර් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ දෙකේම තියෙන්නේ. හරි. එහෙනම් දැන් අපි බලමු මොකක්ද අපි මේ නිවසේ කරලා තියෙන විශේෂත්වය කියලා. මේ නිවසේ ආලිම සරල නිවසක්. මේ නිවසේ තියෙන මෙන්න මේ පුංචි විශේෂත්වයෙන් හින්දා තමයි මම මේ නිවස ඔයගොල්ලන්ට අරගෙන ආවේ. මොකද ගොඩක් වෙලාවට නිවසක් නිර්මාණය කරගන්නවා කියන්නේ ඒක ආදායම් උත්පාදනය වෙන දෙයක් නෙමෙයි.
ඒක ඔයගොල්ලන්ගේ ජීවිතය ලස්සනට ගත කරන්න, ලස්සනට ඉන්න, නිදහසේ ඉන්න යොදා ගන්න තැනක්. එහෙම තැනකින් පොඩි ආදායමකුත් ලබා ගන්න පුළුවන් වුණොත් අපි හිතමු ඒක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වෙනවා. එතන ඒ කියන්නේ අපි දැන් නගර අසන්න ප්‍රදේශවල මේ වගේ දේවල් ගොඩක් ගැලපෙනවා. මොකද එතකොට ආදායමකුත් ලබා ගන්න පුළුවන් නිවසේ ජීවත් වෙන ගමන්ම. ඒකින්ද තමයි අපි මේ කුඩා නිවස ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. මේ නිවසේ එක පුංචි සංකල්පයක්, පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික පෙන්වන්න තමයි මේ නිවස අද බං ඔයගොල්ලන්ට අරගෙන ආවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු ඒ පුංචි දේ මොකක්ද කියලා. ඒ පුංචි දේ තමයි මේ නිවසේ තියෙන ස්ටෙයාකේස් එක යොදාගෙන තියෙන විදිය. පඩිපෙළ යොදාගෙන තියෙන විදිය. මම දැන් තිරේ ඒ කොටස එන්ලාර්ජ් කරලා ලොකු කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා. මම මේකත් එක්ක කතා කරන්න. ඒ කතා කරනකොට ඔයගොල්ලොත් මේ දේවල් හොඳට බලන්න. මේ නිවසේ දැන් මම ඔයගොල්ලන්ට තිරේ පෙන්නන ආකාරයට එන්ට්‍රන්ස් තුනක් තියෙනවා. මම ඒක දාලා තිනවා මේන් එන්ට්‍රන්ස් 1, එන්ට්‍රන්ස් 2 කියලා. එතකොට එන්ට්‍රන්ස් 1 කියන එකෙන් ඇතුළට ගියාම කෙලින්ම ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ඇතුළට යන්න පුළුවන්. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ප්‍රධාන දොර විදියට තමයි එන්ට්‍රන්ස් 1 එක තියෙන්නේ. ඊට පස්සේ එන්ට්‍රන්ස් 2 එක තියෙනවා. එන්ට්‍රන්ස් 2 එකෙන් ඇතුළට ගියාම යන්නේ ස්ටෙයාකේස් එක තියෙන කොටසට. ඒ කියන්නේ පඩිපෙළ තියෙන කොටසට. ඒ කොටසෙන් උඩට නැග්ගාම ෆස්ට් ෆ්ලෝර් එකට යන්න පුළුවන්. ඒ වගේම ඒ කොටසෙන් තව දොරක් අපි යොදාගෙන තියෙනවා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට. ඒ කියන්නේ පහත මහලේ ඇතුළට යන්න පුළුවන් වෙන විදියට. එතන දොරක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මේ ස්ටෙයාකේස් එක U head ස්ටෙයාකේස් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. අප් කියලා තියෙන මං තිරේ පෙන්නන අප් කියන තැනින් උඩට නගින්න පටන් අරගෙන ලෑන්ඩින් එකකින් ගිහිල්ලා ආයෙත් කැලකිලා ෆස්ට් ෆ්ලෝර් එකට යනවා. ඒක තමයි මේ ස්ටෙයාකේස් එකේ හැඩය. ඒ වගේම මේ ස්ටෙයාකේස් එකේ යටින් තමයි එතකොට ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට දොර දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මම දැන් ත්‍රිමාන සජීවීකරණ රූපය ඔයගොල්ලන්ට පෙන්නනවා මේ දේවල් එක. ඒවත් එක්ක බලන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ අපි මේ කතා කරන දේවල් ඔයගොල්ලන් නිවස හදනකොටත් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. දැන් මෙහෙම කරගන්න එකේ බලාපොරොත්තු වෙන්නේ අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක කාලෙකදී පාවිච්චි කරනවා නම් එතකොට අපිට පුළුවන් ෆස්ට් ෆ්ලෝර් එක රෙන්ට් එකට දීලා තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක පාවිච්චි කරනවා නම් එතකොට ඇතුළේ තියෙන දොරෙන් ස්ටෙයාකේස් එක වහගත්තාම ඒක ස්ටෙයාකේස් එක එළියෙන් තියෙන ස්ටෙයාකේස් එකක් වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු ෆස්ට් ෆ්ලෝර් එකයි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකයි දෙකම මේ නිවසේ මගේ සේවාදායකයා පාවිච්චි කරනවා නම් ඔහුට පුළුවන් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන ඇතුළේ මේ ස්ටෙයාකේස් එක තියෙන කොටසට ඇතුල් වෙන්න තියෙන දොර අරගත්තාම ඔහුට මේ දෙකම මේ ඔහුගේ නිවස විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි රෙන්ට් එකට දීලා තියෙන වෙලාවකට එළිය බැල්කනි එකෙන් ඇතුළට ඇවිල්ලා මේ රෙන්ට් අවුට් කරලා තියෙන කට්ටියට නිදහසේ උඩට යන්න පුළුවන්. එතකොට මේ කොටස් දෙකේ යුනිට් දෙකේ සිටින කට්ටිය එකට ගැටෙන එක නැති වෙලා යනවා. ඒකෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගොඩක් වෙලාවට ආරක්ෂා වෙනවා. ඔයගොල්ලෝ නිවසක් නිර්මාණය කරනවා නම් මේ සංකල්ප ඔයගොල්ලන්ටත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ වගේ ලස්සන දේවල්, වැදගත් දේවල් ගැන කතා කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම අපි තවත් ලස්සන වීඩියෝ එකකින් මේ විදියට හමු වෙමු.